තෙරුවන් සරණයි ආදරණීය සයුරනන්ගේ. ඉතින් මට මගේ උපන්දිනේට ආශිර්වාද කරලා තිලිනයක් එවලා තිබ්බා. ඉතින් හදවතින් ආදරේ නංගි. ඉතින් මේක ඒ ආශිර්වාදයට ඔයාටත් ඔයාගේ පවුලේ හැම දිනාටමත් මට දෙන්න පුළුවන් පරිම තෑග්ග තමයි මේ සෙත් කවිය. ඉතින් මේ සෙත් කවියෙන් ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යස ඉසුරු ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දීර්ඝ සංසාර ගමනේදී කිසිම භවයකදී දුකක් කරදරයක් පීඩාවක් නොවේවා. මේ භවයේදී තිබෙනා වූ යම් අමනුෂ්‍ය බලවේගයක් ඇද්ද ඇස්වහ කටවහ දෝෂයක් ඇද්ද ඒ සියලු දොස් දුරු වෙලා ඔයාට සිතක් යහපතක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා. නම් හදවතින් ඔයාටත් වගේ මහත්ය ඇතුළු පවුලේ හැම දෙනාටමත් හැමදාම සතුටින් සැනසෙල්ලේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පැමිණෙනා වූ සියලු කරදර බාධක ඉතින් දුරු වේවා කියලා ආශිර්වාද කරනවා. නම් මේ හදවතින්ම ආදරේ මගේ ගෲප් එක සමග මගේ ලයිව් එක සමග නැඳිලා මේ ඉන්නා ඔයාට උතුම් නිර්වාණ මාර්ගයේ දොරටුවක් ඉක්මන් භවයකදීම හේතු වාසනා වේවා. ආදරේ මේ සෙත් කවිය ඔබටයි ඔබගේ පවුලේටයි. අපි දන්නවා මහසයුරේ රළ ගනින්න බෑ. අපි දන්නවා නිල් අහසේ තරු ගනින්න බෑ. අපි දන්නවා මහ පොළවේ වැලි ගනින්න බෑ. ඒ වාගේ මේ පින මෙතෙකයි කියන්න බෑ. සයුරි ඔබට මේ කල පින නිවන් දකින්න තුරා හේතු වේවා සංසාරේ නිවන් දකින්න තුරා. ඔබේ පවුලේ හැම දෙනාම සුවපත් වන තුරා මේ කල පින ඔබ හැමතෙම කුසල් වැඩේවා. මේ කල පින සැමදා ඔබ හට සිහි වේවා. ඊ හැම මොහොතකම ඔබේ පවුදුරු වේවා. නූපන් පින් සැමදා ඔබ හට ඉස්මතු වේවා. ඊ පින් මහිමෙන් නිවනට සිත යොමු වේවා. මේ කරන්නා වූ සියලු පින් වලින් ඔයාට නිදුක් නිරෝගී සුවය වගේම ඔයාගේ පවුලේ දීර්ඝ ආයුෂ ලැබේවා. හැම දිනාටම ඒ වගේම ඒ අයටත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා. ඉගෙන ගන්නා උදුවා දරුවන්ට ඉගෙනීමට ශක්තිය ධෛර්යය පින පහළ වේවා. ඝන දෙවි නුවණ පහළ වේවා. මට ආශිර්වාද කරන්නා වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ඔබට ලැබේවා නංගි. ඉතින් ඒ වගේම වැඩ කරන තැන්වල තිබෙනා වූ සියලු කරදර බාධක දුරු වේවා. ඔයාට තව තවත් වැඩි වැඩියෙන්ම හරියන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ආදරේ සයුරි නංගි. ඔබටත් ඔබේ මහත්ය ඇතුළු හැම දිනාටමත් මේ පිරිත් සජ්ජායනාවල ආනුභාව බලයෙන් සිතක් ශාන්තියක්ම වේවා. සාදු සාදු සාදු. පවුලේ දියුණුව ලැබේවා. තෙරුවන් සරණයි ආදරණීය දර්ශනංගි. මේ ඔයාටයි. ඉතින් මගේ උපන්දිනේට ආශිර්වාද කරලා මට ගිෆ්ට් එකට හදවතින්ම ස්තුතියි. ගොඩක් පිං. බොහොම පිං. ඉතින් මං වෙනුවෙන් ධර්ම දේශනාවක් වස්සාන ධර්ම දේශනායකේ ඔයා මේ අන්තර්ජාලයට මුදා හැරියා. ඉතින් ඒ මූලිකත්වය දරාගෙන ඒ වගේම මට මගේ උපන්දිනය වෙනුවෙන් මට ආදරණීය තෙමයක් දුන්නා. ඉතින් ඒ කරගත්තා වූ පින මේ දීර්ඝ සංසාර ගමනේදී තිබුණා වූ සියලු අකුසල කර්ම ප්‍රහීන කරගන්නත් නූපන් කුසල ඉස්මතු කරගන්නත් නංගි ඔයාට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ යන ගමනේ උතුම් කල්යාණ මිත්‍ර සේවනයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඉතින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී අමා මහ නිර්වාණ දොරටුව විවර කරගන්නට හේතු වාසනා වේවා. මේ භවයේදීම උතුම් මාර්ගඵලයක් සාක්ෂාත් කරන්නට මේ කරගත්තා වූ සියලු පින් හේතු වාසනා වේවා. මේ හදවතින්ම කියන ආශිර්වාදය ඔබට සෙත් කවියක්ම වී ඔබටත් ඔබේ පවුලයටත් සිතක් ශාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගි. ආදරේ හදවතින් මේ සෙත් කවි නිර්මාණය දිර්රු 777. සසර පුරුද්දට අපි මෙහි හමු වෙනවා. යම් අකුසලයක් නිසා අපි වෙන් වෙනවා.
නොසිතූ මොහොතක ඔබ මායලි හමුවෙනවා. පින්ඩම් කරන අය සැමදා එක මග යනවා. සසර පුරුදු ලෙස අපි ලොව ඉන්න ඇති. ඒ පෙර පුරුදු ලෙස අපි මෙහි හමුවෙන්න ඇති. මේ ලොව කරන මේ පින තව තව අපි ලන් වෙන්න ඇති. දර්ශිනංගියේ මේ සිත් කවි දෙක ඔබ සතුටු ඇති. මගේ ගමනටද ඔබ මට හයියක් උනානගේ. ඒ මහරුවන් වැලි සෑරජු බැබළුවානගේ. ඒ පින ඔබට වේවා මේ නිවන් මගේ. මෙලොවත් පරලොවත් මේ පින සිහි වේවා නගේ. මේ කළ පින ඔබට සැමදා සිහි වේවා. ඒ හැම මොහොතකම ඔබේ පව් දුර වේවා. නූපන් කුසල් සැමදා ඉස්මතු වේවා. ඒ පින් බලෙන් ඔබ නිවනට යොමු වේවා. අද දින මා ඔබව දෙවියන්ට බාර කළා. නිවන් දකින තුරු ඔබ රැක ගන්න කියා. මේ ජීවිතේ කිසිදා වරදින්න එපා. ගෞතම සසුනේදිම අපි යමු නිවන් පතා. ආදරණීය දර්ශිනංගි, මේ සෙත් කවිය ඔබට මෙලොවත් පරලොවත් යහපතක් සෙතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ආදරේ නංගි, මේ දෙන්නා වූ සහයෝගයට අපිත් එක්ක එකටම පින්දහම් කරලා මේ සසර ගමන කෙටි කරගන්නට ඔබට ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම හේතු වාසනා වේවා. මේ කවි නිර්මාණය දිල්රෝ 777. ආදරේ. තෙරුවන් සරණයි ආදරණීය නිශායි නංගි, ඔයාට ඉතින් ඔයා මගේ උපන්දිනේට ආශිර්වාද කරලා ඒ වගේම මට ගිෆ්ට් එකක් දුන්නා. ඉතින් හදවතින් ආදරේ නංගි ආදරේට. ඉතින් හැමදාමත් මම ඔයත් එක්ක ඉන්නවා පුළුවන් තාක්කල්. ඉතින් මේ නිවන් මාගේ අපි එකටම යමු. ඉතින් ඔයාට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ මාර්ගඵල වේවා. අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ බුද්ධ වන්දනාවට සහභාගී වෙලා මේ කරගන්නා වූ පිනේ අනුභව බලයෙන් අනුහසින් ඔබටත් ඔබගේ පවුලේ අයටත් තිබෙනා වූ සියලු කරදර බාධක දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩ කරන තැන්වල තියෙන කරදර බාධක දුරු වේවා. ඉතින් ඔයාගේ පවුලේ නංගි ඉගෙන ගන්නවා. එයාටත් ඉගෙනීමට ශක්තිය ධෛර්ය පින පහළ වේවා. ඔයා මේ කරන්නා වූ සියලු පින් බලෙන්. ඉතින් ඒ වගේම නංගි වගේ ඉදිරි අනාගතය ලස්සන අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාට මේ ප්‍රාර්ථනා කරන සියලු යහපත් බලාපොරොත්තු හිතනකටත් වඩා සාර්ථකව මල්ඵල ගැනීවා කියලා මම ආදරෙන් ආශිර්වාද කරනවා. නංගි වාට මේ සෙත් කවි ඔබටයි. ඉතින් ඔබේ පවුලේ තියෙන සියලුම කරදර බාධක දුර වේවා. අමනුෂ්‍ය බලපෑම් දුර වේවා. අනවින හදිනුනියක් පොඩි විනයක් බන්ධනයක් ඇත්නම් මේ සෙත් කවි වලින් මේ පිරිස් සජ්ජායනාවෙන් උත්වාට සත්‍යක් සාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ආශිර්වාදය අනුභව බලෙන් වාගේ ජීවිතය ආදීන් පටන්
ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කිසිම කරදරයක් දුකක් පීඩාවක් නැතුව. ඉතින් ඔයාගේ ගෙදර අයටත් ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නංගි ඔයාටත් මාර්ගඵල ලැබේවා. අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. තිරු 777 වේ නිශානි නංගිටයි මේ ආදරණීය සෙත් කවි. මගේ බුදු කුටියේ කෙරේ ආහාර පූජාව දෙක ආවේ නිශානී මගේ මේ බුදු වන්දනාවත සත්‍යා සිතින් වැඳ පොදගෙන සිටින විට තව තව දෙහෙමි වෙනවා සතුටුයි දකින විට නංගි ඔබට ධර්මය අවබෝධ වේවා ඔබ පතනා සියලු යහපත් දේ ඉටු වේවා මේ දිගු සසරේ හැම පව් දුරු වේවා මේ පින නිවන් දකිනාතුරු සිහි වේවා ගත වෙන හැම මොහොතකම ආවත් අපේ කතාවත ඇය දොඩ මලුයි නේ වැඩි දුර කතා බහ ධර්මය දිනන්නට නම් එපා ගොළු වෙන්න ගොළු සිත පරදවයි ඔබේ මේ නිවන් මඟ ආදරේ නිශානි නංගි ඉතින් හැමදාමත් අපිත් එක්ක රැඳිලා මේ උතුම් වූ නිර්වාණ මාර්ගයේ දොරටුවක් විවර කරගන්නට ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා ආදරේ නංගි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි